හෙලෝ ගයිස් අද අපි යන්නේ ලෝකයේ 10 වෙනියට විශාලම බෞද්ධ විශ්වවිද්‍යාලය වන NIIBS එහෙම නැත්නම් මානෙල්වත්ත පන්සල බලන්න. මේක පිටලා තියෙන්නේ බොල්ලේගල කැලණිය ගම්පහ දිස්ත්‍රික්කයට තමයි අයිති වෙන්නේ. මේක අක්කර 40කට අධික විශාල භූමි ප්‍රමාණයක පිටලා තියෙන්නේ. ඉතින් මේ භූමිය ජේ.ආර්. ජයවර්ධන අපේ හිටපු ජනාධිපති ඔහු සහ ඔහුගේ භාර්යාව විසින් තමයි මේක බෞද්ධ ශාසනයට පූජා කරලා තියෙන්නේ. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි විශාල බුද්ධ ප්‍රතිමාව. ඉතින් ඔයාලා මෙතන ප්‍රධාන ගේට්ටුවෙන් එනකොටම ඔයාලට බලා ගන්න පුළුවන් රන්නාලේපිට විශාල බුද්ධ ප්‍රතිමාවක්. අපි එතනින් ඇතුළට එද්දිම තියෙන්නේ චීන මහායාන බෞද්ධ ආගමට අයත් ලාෆින් බුද්ධ ස්ටැචු එකක්. ඉතින් මේක අපිට මානෙල්වත්ත විහාරයේ තියෙන චීන බෞද්ධ සංස්කෘතිය සහ ශ්‍රී ලංකා බෞද්ධ සංස්කෘතිය එකට මිශ්‍ර කිරීමේ ලස්සන උදාහරණයක්. මෙම පූජා භූමියේ අතීත කතා වස්තුව තමයි අතීතයේ බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කළ අවස්ථාවේදී මණ්‍යාකිත්ත නාගරාජ රජු බුදුරජාණන් වහන්සේට දානයක් ලෙස පූජා කරා කියනවා මෙම භූමිය. ඉතින් අපි දැන් යන්නේ චීන මහායාන බෞද්ධ ආගමටම අයත් වන ගුවයින් කියන බෝධිසත්ව ප්‍රතිමාව බලන්න. ඉතින් මේ තියෙන්නේ ඒක. ඇත්තට මේ වගේ ලස්සන තැනක් කොහොමද මට මිස් වුනේ? පුදුම ලස්සනක් තියෙන්නේ. ලස්සනටත් වඩා මාරම කාම් වයිබ් එකක් තියෙන්නේ. අපි මෙතනට වෙලා පොඩ්ඩක් කයියක් දාගෙන හිටියා. මෙතන ලස්සන පොඩි ස්ටැචුස් තියෙනවා. ඇත්තටම මම ඒ මොනවද කියලා නම් දන්නේ නැහැ. මෙතන ආකිටෙක්චර් ගැන කතා කරන්න ඕන. මොකද මෙතන ගොඩනැගිලි ඉදි වෙලා තියෙන්නේ ජපාන්, චයිනා, කොරියන්, ඉන්දියන් වගේ බෞද්ධ ගොඩනැගිලි ශෛලී එකට සංයෝජනය කරලා. Ipa me unin තියන්න වගේම මෙම ස්තූපයේ තියෙන විශේෂත්වය තමයි මෙතන දළදා සමයේ සිට පැවතෙන බුද්ධ ධාතු. දුටුගැමුණු රජතුමාගේ යුගයේ සිට පැවතෙන ශාස්ත්‍රීය ධාතු මේ ස්තූපයේ තැන්පත් කරලා තියෙනවා සුරක්ෂිතව. ඉතින් ඇත්තටම ඔයාලා එන්න වටින තැනක්, ලස්සන තැනක්. මෙතන ගොඩක් මිනිස්සු දන්නේ නැති තැනක්. ඉතින් යාළුවනේ අදට අපි ගිහින් එන්න. මේ වගේ ඓතිහාසික වගේම ලස්සන තැන් දැනගෙන බලන්න යන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම අපි නොදන්න දෙයක් තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් කරගෙනත් යන්න අපිටත් දැනගන්න. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.